අපිට වැඩ කරන්න තියෙන්නේ මාස 3යි නම් අපි මාස 5කට ප්ලෑන් ගහලා හරියනවද? එක්සෑම් එක මාස 3න් තියෙනවා නම් මාස 5ක ප්ලෑන් එකක් ගහන්න පුළුවන් එක්සෑම් එකට මාස 5ක් තියෙනවා නම්. අන්න ඒකයි. එතකොට අපි අර මාස 3ට ඒ වැඩ ටික කොහොමරි කරගන්න ඕනේනේ. ඒකට අපිට පුළුවන් ප්‍රයොරිටි ලිස්ට් එකක් හදාගෙන ටයිම් මැනේජ්මන්ට් කරන්න. අන්න ඒක අපිට පුළුවන්. ඒකට අපි මෙන්න මේ වැඩේ තමයි මුලින්ම කරන්නේ. අපි හිතමුකෝ අපිට සාමාන්‍ය කැම්පස් එකක සෙමෙස්ටර් එකට සබ්ජෙක්ට් 9ක් විතර තියෙනවා කියලා. එතකොට අපිට එතනින් අමාරු මේවට මුල් තැන දීලා එතකොට ලේසි ඒවා හලන්න කියනෝ නෙවෙයි. උන්ට අපි මුල් තැන දෙන්න ඕනේ. චුට්ට වැඩිපුර අවධානය දෙන්න ඕනේ. අපිට අමාරු ඒවටනේ. එතකොට ඒ වගේ ඒවා පිළිවෙලට හදාගෙන අපි ඒ එක්සෑම් එකට ලෑස්ති වෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ප්‍රයොරිටි ලිස්ට් එකක් හදනවා කියලා. ඒකේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි දැන් ප්‍රයොරිටි ලිස්ට් හදන්න කිව්වා. ඒ කට්ටිය ලිස්ට් එකක් හදනවා. ඒ කියන්නේ එයාලගේ ඔළුවේ හරි තියෙනවා මම මේ ටික තමයි කරන්නේ කියලා. හැබැයි දැන් ඔය එක්සෑම් එකක් වගේ ගත්තාම කරන්න තියෙන හොඳම දේ තමයි දැන් හිතන්නකෝ අපිට තියෙනවන්න සබ්ජෙක්ට් 10ක් තියෙනවා කියලා. එතකොට සබ්ජෙක්ට් 10ක් තියෙනකොට අපි මාස 3ක ප්ලෑන් එකක් හදලා අපි හිතන්නේ A සබ්ජෙක්ට් එක B සබ්ජෙක්ට් එක C සබ්ජෙක්ට් එක එහෙම තියෙනවා සබ්ජෙක්ට් 10ක්. ඊට පස්සේ අපි අපේ ප්‍රයොරිටි ලිස්ට් එක හදාගත්තට පස්සේ ඔයා හිතන්නේ අපි කෝකද ඉස්සෙල්ලාම පාඩම් කරන්න පටන් ගන්නවා? මං හිතනවා අමාරුම එකෙන්ම පටන් ගන්න හොඳ නෑ කියලා. ඒකට අපිට බෝරින් වෙනවා වැඩි. තමයි හැමති දෙයින් පටන් ගන්න ඕනේ. එතකොට තමයි ඒක ආසාව වැඩි වෙලා ඊට පස්සේ අර අමාරු ඒවා වුණත් කරගෙන යන්න පොඩි මොටිවේෂන් එකක් හම්බ වෙන්නේ. මම මෙහෙම කිව්වොත් අපි පාඩම් කරන්න පටන් ගන්නවා එක්සෑම් එකේ අන්තිමම සබ්ජෙක්ට් එක. ඔයා කියන්නේ ටයිම් ටේබල් දීලා තිබ්බොත්? ඔව් ටයිම් ටේබල් දීලා තිබ්බොත් අපි පාඩම් කරන්න පටන් ගන්න එක්සෑම් එකේ අන්තිමම සබ්ජෙක්ට් එකෙන්. එක්සෑම් එකේ අන්තිමම සබ්ජෙක්ට් එකෙන් පාඩම් කරන්න පටන් ගත්තාම